මේ විශේෂම දැනුවත් කිරීම ඇවිල්ලා මේක ඇවිල්ලා 11 වසර දරුවන්ට. තවත් විදිහකට කිව්වොත් පෙබරවාරි මාසයේ O level ලියන්න ඉන්න දරුවන්ට කරන අතිවිශේෂ දැනුවත් කිරීමක්. ඒ තමයි මේ වෙනකොට අපි සිලබස් එක නොවැම්බර් මාසයේ පටන් ගන්නකොට සම්පූර්ණයෙන් අවසන් කරලා නැවත විෂය නිර්දේශයේ මාස 3කින් ආවරණය කරන වැඩපිළිවෙල පටන් ගන්නවා. මෙන්න මේ විදිහට විශේෂ පොත් 3ක් මම මගේ තියරි ක්ලාස් වල දරුවන්ට මතක් කළා. සුපර් රිවිෂන් කියලා අලුත් වැඩක් පටන් ගන්නවා කියලා. මෙන්න තියරි ක්ලාස් වල ළමයිට දකින්න පුළුවන් වැඩේ මම ඔක්කොම සූදානම් කරලා පොත හදලා print කරලාත් ඉවරයි. ඒ කියන්නේ දැන් ඕගොල්ලන්ට ගෙන්න ගන්න විතරයි තියෙන්නේ. මේ තමයි පුතා නොවැම්බර් මාසයට අදාළ පළවෙනි පොත. දෙසැම්බර් සහ ජනවාරි කියන මාස දෙකට අදාළව තවත් පොත් දෙකක් අපි එළි දක්වන්න සූදානම් කරලා තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ පුතා සම්පූර්ණ විෂය නිර්දේශය අපි නැවත බොහොම වේගයෙන් අපි පුනරීක්ෂණය කරනවා. මාස 3න් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන සුපර් රිවිෂන් කියලා තමයි අපි මේක හඳුන්වන්නේ. ඉතින් මේකේ පුතා කෙටි ප්‍රශ්න වලට අදාළව සම්පූර්ණ එක යුනිට් එකකින් කෙටි ප්‍රශ්න 15ක් 20ක් විතර වගේ දාලා ඒ ටික නැවත ආවරණය කරලා අපි මතක් කරලා ගණන් හදමලා ඒ විදිහට යනවා. ඒ විදිහටම ව්‍යුහගත රචනා ප්‍රශ්නත් පුතේ මේකේ අපි අන්තර්ගත කරලා තියෙන මාතෘකා දෙකක් විතර වගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට අදාළව ඒ දෙක මතක් කරලා ඊට පස්සේ ඒ දෙකට අදාළව ගණන් හදනවා. මේක ඉඩ තියලා තියෙනවා. ඒ විදිහටම රචනා ප්‍රශ්නත් පුතේ අපි මාතෘකා 3ක් විතර වගේ මේකට අන්තර්ගත කරලා තියෙනවා පළවෙනි පොතට. ඉතින් ඔන්න සූදානම් සියලු විස්තර ටික නොවැම්බර් පළවෙනි සතියේ ඉඳලා අපි මෙන්න මේ පොත තමයි සාකච්ඡා කරන්නේ සුපර් රිවිෂන් එකේ. ඉතින් මේ වෙනකන් ඔයා එකතු කරගත්ත දැනුම තියෙනවනේ. ඔය දැනුම මාස 3ක් ඇතුළත නැවත සුපිරි විදිහට සුපර් රිවිෂන් එකක් කරලා විභාගයට යන්නයි තියෙන්නේ. ඔන්න දැනුවත් කරා. මෙන්න වැඩේ. පොත හදලා ඉවරයි. ඔක්කොම ඉවරයි. පිටු 50කට ආසන්නයි පළවෙනි පොත ගෙන්න ගන්න පුළුවන්. හෙට ඉඳලා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරනවා. රයිට්.